ඒ වගේ බුදුවරු ඒ බුදුහාමුදුරු සිකේ බුදුහාමුදුරු ඒගොල්ලෝ බොහෝම කාලයක් මේ ආයුෂයෙන් දන්නේ. එහෙම නැත්නම් අන්න දීඝනිකායේ මහා ප්‍රධාන සූත්‍රය කියවන්න ඕන. අන්න ඒක තියෙනවා. දීර්ඝායුෂයෙන් බුදුවරු ගැන. මේ සූත්‍රය ඔක්කොම තියෙනවා. මහා පදාන සූත්‍රය. දීඝනිකාය කෙසේද? ඒක සමිතේ රෙකෝඩින් කියන්නේ පොඩ්ඩක් 113 පිටුව දීඝනිකාය මහා පදාන සූත්‍රය. මේ සමාන පිට උනේ. මම ලිව්වේ සිංහල නගලා. හැබැයි ඔක ඉතින් ගැඹුරු භාෂාව ටිකක් මට පැරණි සාහිත්‍යයට අනුකූල කරලා ලිව්වේ. නමුත් එහාට නම් ටිකක් ලිහිල් කරා. බ්‍රහ්මජාල සූත්‍රයේ පෙන්නන්නේ අර වේදයේ පෙන්නන අර ඉවොලුෂන් ඉන්වොලුෂන් කියන ඒවා උගන්වනවා. ඒ බ්‍රහ්මජාල සූත්‍රයේ පෙන්නන්නේ ඒකමද? ඒකමයි. හැබැයි ඒකේ ඉතින් අර ඒගොල්ලෝ කියන්නේ මයිල්ලක් උඩ නෙවෙයි. මේක අර මයිවිල්ල නෑ. මේකේ තියෙන්නේ මේ ලෝකේ කවදා හරි විනාශ වුණායින් පස්සේ ආයත ලෝකේ හැදෙනවා. ඒක බ්‍රහ්මජාල සූත්‍රයේ එක සංක්ෂේපයෙන් කියලා තියෙන්නේ. දැන් මේ වෙන අවස්ථාවේදී එතන ඒගොල්ලෝ පෙන්නනවා මේ හැම ඩස්ට් එකක්ම හැම දූවිල්ලක්ම ශක්තිය බවට පෙරලෙනවා කියනවා. සත්‍ය බවට ශක්තිය පවර්. ඒක තියනනේ ලෝකෙහි හැම තැනම පැතිර පවත්නා ඍතු ශක්තිය තියෙනවනේ. ඍතු ශක්තිය. අපේ පොත්වල තියෙනවා ඒකේ ඍතු ශක්තිය කියලා එකට කියන්නේ. ජීව ශක්තිය හැම දෙයකම තියෙනවා. ඒ తත්වය ඒ කියන වේදයේ කියන විදිහට ඒක ඒ ශක්තිය බවට පෙරලෙනවද කියන එක. ශක්තියක් බවට. ආයි ශක්තියක් බවට පෙරලෙන්න දෙයක් නැහැ. ඒක තුලම ශක්තිය තියෙනවා. නැවත ඒක විනාශ වෙලා ගිහලා ශක්තිය පමණක් ඉතුරු වෙන ශක්තිය මත පමණක් ඉතුරු වෙනවා. ඒකට කියන්නේ ඍතු රූප ශක්තිය. අපේ පොත්වලත් ඒක කියලා තියෙනවා. තියෙනවා බුද්ධ ධර්ම. ඍතු රූප ශක්තිය නැවත සූර්යයා ඇතුළු ආය ක්‍රමෙන් තව ඒවයි සූර්යයා ඇතුළු එක වෙලා ඉතින් ආයෙ මෝරනවා. එතෙන්දී ලෝක හැදෙනවා. මේක. ඒ කරුණමද එතන අර ඉවොලුෂන් ඉන්වොලුෂන් කියන ශක්තිය ඉවොලුෂන් කියලා ඉතින් අර ඔයගොල්ලෝ විද්‍යාඥයන් කියන එකට ඉතින් හුඟක් දුර කිට්ටුයි. ඒකට. හුඟක් දුරම ඊට සමානයි. ඒ ඉවොලුෂන් ඉන්වොලුෂන් ඒ ශක්තිය බවට පෙරලෙන දෙයම දැන් බෞද්ධ තනි දෙයක් පෙරලෙනවා නෙමෙයි. ඔය සෑම දෙයක්ම ක්ෂණයක් පසා බිනි වෙනස වේදිකින් දිගට යනවා. එහෙමයි. ඔය සියලුම දේ එහෙමයි. ඒ හැම දෙයක් තුළ ශක්තිය තියෙනවා. ඒකට වේදේ කියන්නේ අර්ථ කියලා, අපි කියන්නේ ඍතු කියලා. එතනදී ඒ භෞතිකත්වයට කුමක්ද වෙන්නේ? දැන් ආපෝ තේජෝ වායු පඨවි ආකාශ කියන භෞතික ස්වરૂපයට මොකද වෙන්නේ? ඒ භෞතික ස්වરૂපය කියන්නේ ඒකම තියෙන අර ඇද ගන්නා ගතිය, බැඳ ගන්නා උණුහුම් කරන ගතිය, සීත කරන ගතිය ආදී ඔය ශක්තියින්ටනේ ඔය මහා භූතය කියන්නේ. ඒවා ශක්ති මාත්‍ර. හැම දෙයකම තියෙන ශක්ති මාත්‍රය. වමකවත් වෙන්නේ නැහැ. හැමදාම හැම දෙයකම තියෙනවා. ඒ නොපෙනී අන්තර්ධාන වෙන්නේ නැහැ. අන්තර්ධාන වෙන දෙයක් නැහැ නේ. ස්වභාවයක් නෙවෙයි. හැම දෙයකම තියෙනවා. ඒක ඒ දේ වෙනස් වෙනකොට ඒකත් එක්කම අරකට වෙනස් වෙනවා. අඩු වැඩි වෙනවා. අලු දූලි බවට පත් වෙන්න පුළුවන්. දූවිලි වලටත් වඩා සූක්ෂම වෙන්න පුළුවන්. පරමාණු වලට හැරෙනවා. පරමාණු වලටත් වඩා තව සූක්ෂම තත්වයකටපත් වෙනවා. ඒ තත්වයේ කියන බැරි තන අන්තිමේදී මොකවම නැහැ. වේව්ස් විතරයි. ඒක තමයි අතනදී අභෞතික ස්වરૂපයකින් භෞතික ස්වરૂපයෙන් යන්නේ ඒක.